මේ ඔයගලන් දකින්නේ අද වන විට කොළඹ කොටුව දුම්රිය ස්ථානය. වෙනදට නම් කාර්යබහුලතාවයෙන් පිරීලා යන මේ දුම්රිය ස්ථානය අද වන විට දුම්රිය ස්ථානයේ කාර්යබහුලතාවය අඩු මට්ටමක තමයි පවතින්නේ. අයිබෝන් මම දැන් ඉන්නේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වෙනදාට නම් කාර්යබහුලතාවයක් පෙන්වුම් කරන මේ දුම්රිය ස්ථානය අද වෙද්දි නම් කාර්යබහුලතාවය අඩු මට්ටමක තමයි පවතින්නේ. මොකද ඔයගලන් දන්නවා ගිය සතියේ අයාපත් කාලගුණය නිසා මේ දුම්රිය මාර්ග අපලන් තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒ හේතුවෙන් දුම්රිය දාවන කටයුතු සීමා වෙලා තියෙනවා. දැනට සංශෝධිත කාලසටහනක් අනුව තමයි දුම්රිය කටයුතු දාවණය වෙන්නේ. ප්‍රධාන මාර්ගය ගත්තොත් කොළඹ ඉඳලා අම්බිපුස්සට දක්වා පමණයි. පුත්තලම් මාර්ගයේ කොච්චිකඩේ නාත්තන්ඩියට වෙනකම් විතරයි දුම්රිය කටයුතු දාවණය වෙන්නේ. කැන්නිවැලි දුම්රිය මාර්ගය ගත්තොත් අවිස්සාවෙල වෙනකම් දුම්රිය දාවන කටයුතු සිද්ධ වෙනවා. ඒත් සංශෝධිත කාලසටහනක් අනුව. ඔව් උතුර දුම්රිය මාර්ගයේ විදියටත් තාම දුම්රිය ගමනාගමනය සිද්ධ වෙන්නේ නැහැ. නැගෙනහිර දුම්රිය මාර්ගය ගත්තොත් ත්‍රිකුණාමලය දක්වා සහ මඩකලපුව දක්වා දුම්රිය ගමනාගමනය කටයුතු තාම සිද්ධ වෙන්නේ නැහැ. ඒ දුම්රිය මාර්ග පිළිසකර වෙමින් පවතිනවා. දැනට සිද්ධ වෙන්නේ සංශෝධිත කාලසටහනක් අනුව. ඔයගලන්ට පේනවා මේ කොළඹ කොටුව දුම්රිය ස්ථාන දැනට ජන ශූන්‍ය වෙලා තියෙනවා. වෙනදට නම් කාර්යබහුලතාවයෙන් පිරීලා ඉතිරිලා යනවා. ඒට හේතුව ඔයගලන් දන්නවා. අයාපත් කාලගුණ නිසා දුම්රිය මාර්ග අබලන් තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒ නිසාවෙන් දුම්රිය දාවන කටයුතු සීමා වෙලා තියෙනවා. දැන් බලමු කොළඹ කොටුවෙන් දාවණය වුණ දුම්රියන් කීපයක්.
දැන් බලන්න දැනට පිළිසකර කරන දුම්රිය මාර්ග මොනවද කියලා. අපට අනුමාන කරන්න පුළුවන් සඳුදා දිනේ රඹුක්කනට දුම්රිය ධාවනය කරයි කියලා. ඒත් ස්ථීරවම කියන්න බෑ. මොකද සඳුදා දිනේ රඹුක්කන ඉඳලා විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක වෙනවා. ඔබ මේ දකින්නේ දැනට දුම්රිය ධාවන කටයුතු සිදුවෙන සංශෝධිත කාලසටහන. හැකික්මනින් දුම්රිය ධාවන කටයුතු සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද දැනට යම් යම් ප්‍රදේශවල දුම්රිය මාර්ග පිළිසකර වෙමින් පවතිනවා. දැනට නිල වශයෙන් රජයේ සහ දුම්රිය දෙපාර්තමේන්තුව මේ ගැන නිල නිවේදනයක් නිකුත් කළා නැහැ. නිල නිවේදනයක් නිකුත් කරපු සැනින් මගේ YouTube channel එකේ සහ Facebook page එකෙන් ඔයගලන්ව දැනුවත් කිරීමක් කරන්න. මම සුපුන් නිර්මාල් travel TV with සුපුන් YouTube නාලිකාවත් සමග කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ඉක්මනින් දුම්රිය මාර්ග හදලා දුම්රියෙන් ගමන් කරන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.